හායි යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා. ඔන්න මං ඉතින් පොරොන්දු වෙච්ච විදිහටම ටිකක් පරක්කු වුණත් ආයෙ අලුත් වීඩියෝ එකකින් ආවා ඔයාලා හැමෝම හම්බ වෙන්න. ඉතින් මං අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක්. අපේ තිබ්බා මේ ළඟදී මීලාද් නබි උත්සවේ. ගොඩක් අය නම් දන්නවා ඇති මගේ සිංහල යාළුවෝ එහෙම. ඒකට මේ අපේ පල්ලියෙන් අපිට හම්බෙලා තිබ්බා කෑම. ඒ කියන්නේ අපේ පල්ලියේ අවට තියෙන හැම ගෙදරකටම වගේ මේ වගේ දවල් කෑම යාලා දීලා තිබ්බා. ඒක ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නයි මං යන්නේ. මීලාද් නබි උත්සවය කියන්නේ අපි අපේ ආගමේ නබි නායකතුමාගේ උපන්දිනය දවසේ ඉතින් ඒ උපන්දිනය වෙනුවෙන් පල්ලියේ උත්සව වගයක් තිබ්බා. ඒ උත්සව ඉවර වෙලා ගමේ ඒ කියන්නේ ඒ පල්ලියට අයත් ගමේ ගෙවල් වලට මේ විදිහට දවල් කෑම එක ගෙදරටම එවලා තිබ්බා. ඉතින් බලමු ඒකේ මොනවද තිබ්බේ කියලා. ඉස්සලාම මං අර පෙන්නපු විදිහට රසම රස ගී තෙල් ඒ කියන්නේ දුන් තෙල් බත් එකක් තිබ්බා. ඊට පස්සේ බීෆ් කරි එකක්. ඊට පස්සේ මේ වගේ පරිප්පු හින්දලා උයලා. මේකේ තියෙන්නේ මාළු මිරිස් තක්කාලි ලුණු ඒ වගේම උඹල කඩ එහෙම මික්ස් කරලා ඒ විදිහට කරි එකක්. ඒකත් එක්කම මේ පල්ලියම හදලා ජෑම් එකක් දීලා තිබ්බා. පළතුරු ගොඩක් දාලා ඒ ජෑම් එක නම් මාරම රහට තිබ්බා. ලස්සන පාටකටත් තිබ්බා. ඉතින් පල්ලියෙන් මේ විදිහට ටබ් වල දාලා එහෙම වෙනම කරිස් දුන්නා. බත් එක නම් වෙනම බෑග් එක ලොකු ෂොපින් එක දාලා ඒ විදිහට තමයි දුන්නේ. එක එක ගෙවල් වල මේ ඉන්න කට්ටිය අනුව ප්‍රමාණය කෑමවල ප්‍රමාණය වෙනස් වුණා. ඒකට අපේ ගෙදර 4 දෙනෙක් හිටියට මේ 10 දෙනෙකුට විතර කන්න පුළුවන් ප්‍රමාණයට තමයි දීලා තිබ්බේ යාළුවා. ඉතින් යාළුවනේ ඇත්තටම මාරම රසට තිබ්බා මේ වගේ බත් එක. සුවඳත් ඒ විදිහටම තිබ්බා. සාමාන්‍යයෙන් අපේ පල්ලියේ නම් හැම අවුරුද්දෙම මීලාද් නබි උත්සවයේ දිනේට මේ විදිහට කෑම දෙනවා. ඉතින් කරිස් එහෙම නම් චුට්ටක් එහෙම ඒ කියන්නේ වෙන වෙන ඒවා දෙනවා. මේ පාර බීෆ් එහෙම දීලා තිබ්බා. ගියසරේ චිකන් දීලා තිබ්බා. ඒ විදිහට ඉතින් කරිස් වෙනස් වෙනවා. බත් එක නම් ගී තෙල් එහෙම දාලා මේ සුවඳට ඒ විදිහට මාර රසට තිබ්බා. මේ අපේ දුව නම් බත් එක කන්නේ මේ ජෑම් එකයි බත් එකයි විතරක් දාගෙන මේ එහෙමත් කන්න පුළුවන්. ඒ බත් එක ඒ විදිහට කනකොටත් රසයි. ඉතින් යාළුවනේ ඔයාලගේ මේ පල්ලි වලත් නැත්නම් ඔයාලගේ යාළුවෙන්ටත් හම්බෙලා මේ වගේ ඔයාලත් මේ try කරලා හැම බලලා තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ බත් එක අපිට ගොඩක් වැඩි හින්දා අපේ පල්ලියට ටිකක් දුරින් එහායින් තිබ්බ අපේ නෑදෑයොත් එක්කත් අපි මේ ෂෙයා කරගෙන තමයි මේ කෑවේ. මේ විදිහට හම්බෙච්ච බත් එක අපි මේ කට්ටියත් එක්ක ෂෙයා කරගෙනත් කාලා ඉතුරුත් වුණා. දවල්ටත් කාලා රැටත් කාලා එහෙම ඉතුරුත් වුණා. ඒ වගේම ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් ලයික් එකක් දාලා ඔයාලගේ යාළුවෝ ෆැමිලි එක්ක ෂෙයා කරන්න. තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඉතින් යාළුවනේ ආයෙත් මං ඔයාලව හම්බෙන්න එන්නම් තවත් ලස්සන වීඩියෝ එකකින්. ඉතින් මගේ වීඩියෝ එක බැලුවට ගොඩක් thank you.